සච්චක කියලා උගතෙක් හිටියා. ඒ අර ලිච්ඡවීවරුමනේ මහා උගතෙක් හැදුවේ. ඒ නිසා රාජ මහාමාත්‍යවරු අර සච්චකට යටත් ගරු කරනවා. ඒතර රාජ මහාමාත්‍යවරු ගරු කරනකොට මිනිසු ගරු කරනවා. සච්චක කියන්නේ කිට්ටු වෙන්න පුළුවන් චරිතයක් නෙවෙයි. මේ සච්චක විශාලා මහනුවර මිනිසුන්ට කතා කරලා කිව්වා මිනිසුනි මේ ආපල්ලා. ඔය ඉන්නේ සමන බ්‍රාහ්මණවරු ආචාර්යවරු වෙලා අපි රහත් අපි සම්මා සම්බුදු කියලා ඔය කිය යන්නේ. ඔය උදවිය මාත් එක්ක වාද කළොත් මම ඔය අය ළඟට ගිහිල්ලා වාද කළොත් වෙවුලලා යනවා, කම්පා වෙලා යනවා, සලිත වෙලා යනවා. ඔය රහත් වෙලා කියලා බුදු වෙලා කියලා ඉන්න අයගේ කිහිලි වලින් දාඩිය දානවා. එහෙම නොවන කෙනෙක් මේ පෘථුවියේ නෑ. දැන් සත්‍යක කියනවා. ඒ නිසා මේ බලාපල්ලා මේ තියෙන කනුව, මේ ගල් කනුව මම මේ ගල් කනුවත් එක්ක වාද කළොත් එහෙම මේ ගල් කනුව සෙලවිලා වෙවුලලා යනවා. හිට පිට නැති මහා ගල් කනුවක් සෙලවෙනවා නම් මම කතා කරනකොට මේ නරයෝ කවුද කියලා ඇහුවා. ඔන්න සත්‍යක. ඊට පස්සේ ඔය වාගේ වාද විවාද කරගෙන මෙහා ඉතින් මහා ලොක්කා වගේ ඉන්න කිසි කෙනෙක් කිට්ටු වෙන්නේ නැහැ. බයයි සත්‍යකත් එක්ක වාද කරන්න බෑ. බලන්නකො මේ ශ්‍රවණ බවක් ගෞතමයන් වහන්සේ මිත්‍යා දෘෂ්ටියකට වැටුණානේ. මට මොන ගැහුනොත් අනුකම්පා කරලා උන්වහන්සේ මිත්‍යා දෘෂ්ටියෙන් ගලව ගන්න ඕන කිව්වා. දැන් සත්‍යක කීර. ඒ දවස්වල ලිච්ඡවි කුමාරවරු 500ක් රැස්වීම් ශාලාවකට ඇවිල්ලා විවේකයෙන් ඉන්නවා. ඒ වෙලාවේ නිගණ්ඨ පුත්‍ර සච්චක, ඒතර මෙයා නිගණ්ඨ ආගමේ ඉන්න කෙනෙක්. සච්චකයා අර ශාලාව ඉඳලා ලිච්ඡවිවරු ගොඩාක් දැක්කනේ. ඔය වාද විවාද කරන්නට කැමති අයට හරි පෙරේතකමක් තියෙනවා. ඔය පිරිස වැඩිපුර දකින්න. මේ පිරිස දැක්ක ගමන් මෙයාට ආව එක. ඇවිල්ලා කියනවා මේ අද තමයි හොඳ දවස. මට මේ ශ්‍රමණ බවක් ගෞතමියොත් එක්ක තියෙනවා කතා බහක්. ඔහෙලත් එනවනම් මාත් එක්ක යන්න මං ගිහිල්ලා වාද කරනවා. එතකොට බලා ගන්න පුළුවන් ඔහෙලට මේ ඇඟේ පැතේ හයිය තියෙන කෙනෙක් දිග එළුලොම් තියෙන එළුවෙක් ලොම් වලින් අල්ලලා එහෙට මෙහෙට හොලෝලා කරකොල වීසි කරනවා වගේ මම කතා කරලා මගේ වචනයෙන්ම ශ්‍රමණ බවක් ගෞතමියෝ හොල්ලලා වීසි කරනවා. එහෙම නැත්තම් සුරා හදන මිනිස්සෙක් ඒ සුරා පෙරන පැදුර අරන් ගිහිල්ලා ගැඹුරු වතුරේ ඔබලා ගහෙල්ලා වීසි කරනවා වගේ මම ශ්‍රමණ බවක් ගෞතමයන් එක්ක වාද කරලා වීසි කළා දානවා කියලා ඔන්න දැන් ඔක්කොම ටික එකතු වුණා. එකතු වෙලා මේ ඔක්කොම විශාලා මහනුවර කූටාගාර ශාලාවට වැඩියා. එදා බුදුරජාණන් වහන්සේ මහා වනයේට වැටලා විවේකයෙන් භාවනා කිරීම පිණිස. දැන් සත්‍යක යනවා 500ක් එක්ක. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මෙයාත් හරි බරි ගිහිල්ලා ඉස්සරහින් ඉඳගත්තා. අනිත් මේ ලිච්ඡවි කුමාරවරු පිරිසයි දැන් ඕවටම සෙට් වෙනවානේ කට්ටිය. තව මගින් තව කට්ටිය එකතු වෙන්න ඇති. ඔක්කොම පිරිස අර වනේ භාග්‍යවතුන් වහන්සේ රුක්ෂ මූලයේ වැඩ ඉන්නවා. අර පිරිස වටේ ඉන්නවා. දැන් හවස් කාලේ. දවල් 2ට 3ට වගේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් අග්ගිවේසන ඕක මේ වගේ දෙයක්. ආරටුවක් හොයන්න ඕන කියලා මිනිහෙක් කැලීරි ගිහිල්ලා කෙහෙල් ගහක් කපාද නොපීදුන කෙහෙල් ගහ. නොපීදුන කෙහෙල් ගහ කියනට අර මැද ගොබෙත් නැහැ. එතකොට නොපීදුන කෙහෙල් ගහක් කවල ඒකේ අගයි මුලයි දෙක කපලා පතුරු ගහ ආරටුවක් හොයනවා. එලයක්වත් නැති එකේ ආරටුවක් කොහෙන්ද? ආන්න ඒ වගේ තමයි. ඔහෙත් මාත් එක්ක වාද කරන්න ඕන විවාද කරන්න ඕන කියලා ඇවිල්ලා මාන් ඔහෙකින් කරුණු කාරණා විමසාගෙන යන්දී හරසුන් වුණා. හිස් වෙලා ගියා. පෙරදිලා ගියා. නමුත් අග්ගිවේසන ඔහෙට මතකද? ඔහෙම විශාලා මහනුවර මිනිස්සු මැද කිව්වා නේද? මේ කට්ටිය රහත් වෙලාය කට්ටිය සම්බුදු වෙලායි කියලා කියාගෙන යනවා. මං ගිහිල්ලා වාද කළොත් කම්පා වෙනවා. සැලෙනවා. වෙවුලා යනවා. කිහිලි වලින් දාඩිය දානවා.
ඔය ශ්‍රමණ බ්‍රාහ්මණවරු මාත් එක්ක කතා කරන්න පුළුවන් එක්කෙනෙක්වත් මේ පෘථිවි මණ්ඩලේ නැතය. ඉතින් අග්ගිවේසන බලාපංකෝ ඔයගේ දාඩිය සම්පූර්ණයෙන්ම මූණෙන් වැටිලා සලුවට වැටිලා. සලුව තෙත් වෙලා බිමට වැටිලා. මේ බලාපංකෝ දාඩිය ගලන හැටි. අග්ගිවේසන මහ දෙස බලන්න කියලා බුදුරජාණන් වහන්සේ සිවුර මොහොතක් මෙහෙම පාත් කළා. මුළු සම්බුද්ධ ජීවිතේට මෙසේ කළාමයි. චීවරේ පොඩ්ඩක් මෑත් කළ අග්ගිවේසන බලාපන් මගේ ශරීරය දිහා. දාඩිය බිඳුවක් නැහැ කියලා. කොහොමද අපගේ ශාස්ත්‍රනාසි දාඩිය බිඳුවක් නැහැ කිව්වා. සත්‍යකට මුළු ජීවිත කාලෙම වචන අමතක වුණා. සිතිවිලි අමතක වුණා. වාද විවාද අමතක වෙලා පිළිමයක් තිබ්බා වගේ උඩුව මෙහින් බිම් බලාගෙන හිටියා.